පහන් තුඩාව ඇල්ල බෙලිහුල්ලොය කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ලොය රෙස්ට් හවුස් එක ගාවින් උඩට තියෙන පාර. ඒ පාරේ කිලෝමීටර් 2ක් විතර එනකොට හම්බ වෙනවා පහන් තුඩාව ඇල්ලට හැරෙන තැන. මේ තියෙන රමණීය ස්ථානය. මෙතනින් තමයි පහන් තුඩාව ඇල්ල බලන්න යන්නේ. හොඳයි. අපි ගිහින් බලමු කොහොමද අලංකාරයේ ලස්සන විචිත්‍රවත් බව මේ රමණීය ඇල්ල තුල. අපි යන්නේ දැන් පහන් තුඩාව ඇල්ල බලන්න. හොඳයි, අපි මේ යන්නේ පහන් තුඩාව ඇල්ල නරඹන්න. පහන් තුඩාව ඇල්ල ඉතාමත්ම රමණීය ප්‍රදේශයක බෙලිහුල්ලොය ප්‍රදේශයේ පිහිටා තිබෙන දියඇල්ලක්. අපි බලමු පහන් තුඩාව ඇල්ල යන පාරේ මේ තියෙන අපි බලමු පහන් තුඩාව ඇල්ලේ රමණීයත්වය. මේ යන්නේ පහන් තුඩාව ඇල්ල බලන්න. මේ තියෙන්නේ පහන් තුඩාව දක්වා ඔබ පැමිණියහොත් යන්න තියෙන පාර. බලගන්නකො ලස්සන පාරක්. අපි මේ ඉන්නේ පහන් තුඩාව ඇල්ලට යන අතරමඟ. තාමත් අපි හිමින් සිරුර ඇල්ල දෙසට බහිනවා. පහන් තුඩාව ඇල්ල නරඹන්න අවශ්‍ය නම් අවසර පත්‍රයක් ගන්න වෙනවා. දෙන්න බං පෙන්නන්න අවසර පත්‍රය. මෙන්න අවසර පත්‍ර දෙකක් අරන් තියෙනවා මටත් එක්ක. එක අවසර පත්‍රයක මිල රුපියල් 30යි. අපි දෙන්නට 60යි. හොඳයි. පහන් තුඩාවට ඇල්ල බලන්න ඉස්සෙල්ලාම මෙම අවසර පත්‍ර ගන්න වෙනවා. ඒ කවුළුව එක තමයි මේ නිලධාරා කණ්ඩායමේ අපේ සංඝයා පල්ලෙහාට යන්නේ. නිලධාරා කණ්ඩායමේ අද අපේ අරමුණ පහන් සංචාරයක් කරන්න. කවුරුත් ආස කරන රමණීය ස්වාභාවික පිහිටීම් එක්ක පිහිටි අති රමණීය දියඇල්ලක් හොයාගෙන යන්න. අපි කලින් කිව්වා වගේ අපි මේ හොයාගෙන යන්නේ පහන් තුඩාව රමණීය දියඇල්ල. අපි මේ ඉන්නේ පහන් තුඩාව දියඇල්ල නරඹන්න යන අතරමඟ පිහිටි තවත් අතිශය රමණීය ස්ථානයක. ඔයාලත් පහන් තුඩාව බලන්න එනවනම් මේ ස්ථානේ පහු කරගෙන තමයි යන්න තියෙන්නේ. මතක තියාගන්න. අර ලස්සන තැනක් ආ. කොහමද ඉතින්? සීතලයි ලස්සනයි ගොඩක් කූල්. ගස්වැල් පිරීලා කොළ පාට දුරලතාවන්ගෙන් පිරීලා හොඳයි නේ, ලස්සනයි නේ. නිලධාරා අද මගේ සංඝයා, මගේ ලොකු පුතා වගීෂ ලක්දෙව් අද මාත් එක්ක එකතු වෙලා තියෙනවා බෙලිහුල්ලොය එන්න මේ රමණීය දියඇල්ල බලන්න යන්න. හොඳයි, ඉතුරු ටිකත් අපි යන් එනවා. කොහමද? ලස්සන. මේ යන අතරතුර දැන් අපි බොහොම කිට්ටුවෙන් ඉන්නේ පහන් තුඩාව ඇල්ලට. මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. හොඳයි. මේ අපි තාමත් පහන් තුඩාව ඇල්ල නරඹන්න යන අතරතුර අපිට හම්බ වෙන රමණීය දර්ශනය. බෙලිහුල්ලොය චිත්‍රවත් කරමින් පහන් තුඩාව ඇල්ල නිර්මාණය කරනවා. අපි
තාම ඉන්නේ පහන්තුඩා වැල්ලට යන ගමන්. හැබැයි පහන්තුඩා වැල්ලට දැන් ගොඩක් ළඟයි කියලා හම්බ වෙන අය කියනවා. අපි බලමු. නීලධාරා අද අපි සංචාරය කරන්නයි බැලුවේ. දිය ගැඹුරුයි මගේ මිතුරේ. හොඳයි. මෙන්න පහන්තුඩා වැල්ල අසලටම ඇවිල්ලා ඉන්නවා. තමත් භයානක තැනක්. එනවනම් තමන්ගේ ප්‍රවේශම තමන් හදාගන්න ඕනේ. ඒ තරම් භයානක තැනක්. අපි තව සුළු වෙලාවකින් අන්න රතන පේන පහන්තුඩා වැල්ල ගාවට යනවා. එතන තමයි අපි නරඹන්න යන පහන්තුඩා වැල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අතිශය වියජනක භයංකර ගමන් මාර්ගයක් ඔස්සේ තමයි යන්න තියෙන්නේ පහන්තුඩා වැල්ල නරඹන්න. ඒ වගේම කියන්න ඕනේ පහන්තුඩා වැල්ල නරඹන්න ඇවිල්ලා නාන්න නම් හිතන්න එපා. නාන්න හිතන්නම එපා. මොකද ගහලා තියෙනවා බෝඩ් පවා මෙතන පිළිගන්න ස්ථානයක් කියලා. අවට පරිසරයේ රමණීයත්වය, සුන්දරත්වය, හස්කුස, නිල්වන්න හස්කුස, අතිශය රමණීය ස්වාභාවික පිහිටීම, පිළිහුල්ලේ වර්ණවත් කරන පහන්තුඩාව දියැල්ල අසල අපි දැන් ඉන්නේ. නේද? ආපු කට්ටියක් ගල් පෙළියක් හදලා නිර්මාණයක් කරලා තියෙනවා. ඔන්න අපි අවිල්ලා ඉන්නවා පහන්තුඩාව දියැල්ල සමීපයටම. තව චූටි දුරයි අපිට පහන්තුඩා වැල්ල ආසන්නයටම යන්න තියෙන්නේ. ආසන්නයේ තමයි දැන් ඉන්නේ. පහන්තුඩා වැල්ල ළඟට යන්න තියෙන්නේ. තව ඉතාමත්ම චූටි දුරයි. ඒ ටිකත් අපි ගිහින් බලමු එන. අපි ආවා පහන්තුඩා වැල්ල අසලටම. මේ තියෙන්නේ පිළිහුල්ලෙන් නිර්මාණය වෙන අතිශය රමණීය පහන්තුඩා වැල්ල. මගේ සංගයා ලොකු පුත්‍රයා ඉන්න ඒ වගේම තවත් සංචාරයට ආපු සංචාරිකාවන් පිරිසක් ඉන්නවා. මෙන්න අපි සොයාගෙන ආපු පහන්තුඩා වැල්ල. ඉතින් නීලධාරා කණ්ඩායමේ අපි අද හිතුවා විවිධ වාර්තා වැඩසටහන් කරන අතරතුර සංචාරකයෙක් දෙන්න ඕනි කියලා, සංචාරක වැඩසටහනක් කරන්න ඕනි කියලා. අන්න ඒ නිසා තමයි පහන්තුඩා වැල්ල තෝරගෙන පිළිහුල්ලට ආවේ. ඔයාලට පහන්තුඩා වැල්ල විස්තර කියන්න. මං හිතන්නේ ලොකු සුන්දරත්වයක් තියෙන ගමනක්. අපි තාමත් ප්‍රබල සුන්දරත්වයක් ලැබුවා. ඒ වගේම ටිකක් භයානක අත්දැකීම් ලැබුවා මේ ගමන එනකොට අතරමඟදී. ඉතින් කියන්න තියෙන්නේ පහන්තුඩා වැල්ල රමණීය ස්ථානයක්. මෙතෙන්ට ඇවිල්ලා පරිසරයත් ආරක්ෂා කරගෙන තමනුත් ආරක්ෂා වෙලා නාන්න නම් හදන්න එපා. අතිශය ගැඹුරුයි මෙතන. ගැඹුරු වලක්, ගැඹුරු තටාකයක්. ඒ නිසා මෙතන නාන්න නම් හදන්න එපා. මේ රමණීය ස්ථානයේ නරඹලා ගත සිත පිනවාගෙන නිවි හැනහිල්ලෙන් ආරක්ෂා වෙලා තමන්ගේ පාඩුවේ ගෙදර යන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අද පිළිහුල්ලේ පහන්තුඩාව නරඹන්න ආපු මෙම සංචාරයේ මෙතනින් අපි අවසන් කරනවා. අපිත් නැවතත් මෙවැනිම නීලධාරා ලස්සන වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.